ඇල්බස් ඩම්බර්ඩෝ කියන්නේ තමන්ගේ යුගයේ ජීවත් වෙච්ච බලවත්ම මායාකාරය කියලා බොහෝ දෙනෙක් පිළිගන්න චරිතයක්. සමහරු නම් වොල්ඩමෝට් හෝ ග්‍රින්ඩල්වෝල්ඩ් තමයි ඒ තැනට ගැලපෙන්න කියලා කියාවි. හැබැයි මගේ අදහස වෙනස්. ඩම්බර්ඩෝ ළඟ අනිත් අයට නොතිබුණු විශේෂ දෙයක් තිබුණා. ඇත්තරම ඔහු වගේ කෙනෙක් තව හිටියේ නැහැ. නැත්තම් එහෙම හිතනක වැරදීද? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. ඇත්තටම ඩම්බර්ඩෝ කියන්නේ අපි හිතන තරම්ම අද්විතීය චරිතයක්ද? අපි ඔහු තියාගෙන ඉන්න ඒ ඉහළම තැන ඔහුට ඇත්තරම සුදුසුයිද? එහෙම නැත්තම් දවසක වෙන කෙනෙක්ටත් ඔහුගේ බලයම ලබා ගන්න. එහෙම නැත්තම් ඒකත් ඉක්මවන්න පුළුවන් වෙයිද? ඒ හැකියාව තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවද? එහෙනම් ඒ කවුද? අද ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. බලවත් මායාකාරයෙක් හෝ මායාකාරයෙක් ගැන කතා කරනකොට ගොඩක් අයගේ හිතේ තියෙන අදහසක් තමයි ඒ අය ඉපදෙන්නම ඒ විදිහට කියන එක. එයාලගේ බලය එයාලට උපතින්ම ලැබුණු දක්ෂතාවයක්. ඒ නිසා අනිත් අයට වඩා මැජික් වලින් ඉහළට යනවා කියලා තමයි සාමාන්‍යයෙන් හිතන්නේ. අපේ ලෝකෙත් මේ වගේ දේවල් අපි නිතරම දකිනවා. ලෝකේ වේගවර්ණ පන්දු යවන ක්‍රීඩකයා, දිගම දුර දුවන කෙනා, වැඩිම බර උස්සන කෙනා ගැන කතා කරනකොට ගොඩක් අය කියන්නේ ඒක ජානවලින් ලැබුණු තෑග්ගක් කියලා. හැබැයි අපිට නොපෙනෙන දේ තමයි ඒ ජයග්‍රහණ පිටිපස්සේ තිබුණු අවුරුදු ගානක මහන්සිය. දවසින් දවස නොනැවතී කරපු පුහුණුව, දැඩි විනය, අත්හැරපු දේවල් සහ කිසිදා අත් නොහැරපු උත්සාහය. ඒ හැමදේම නොදක එයාල උපතින්ම දක්ෂයි කියලා විතරක් හිතනකෙන් මහන්සියෙන් ඉහළට ආපු මිනිස්සුන්ගේ සැබෑ වටිනාකම අපිට නොපෙනී යනවා. ඇත්ත. දක්ෂතාවයක් තිබුණොත් ඒක දොරක් කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒ දොරෙන් ඇතුළට ගිහින් ඉහළටම යන්න කවුද කියලා තීරණය වෙන්නේ අකණ්ඩ උත්සාහය, අවධානය සහ අභියෝගවලට නොවැටෙන හිත නිසා. ඒකට ගැලපෙන ප්‍රසිද්ධ කියවනකුත් තියෙනවා. Hard work beats talent when talent doesn't work hard. ඉතින් මේ නීතිය මැජික් වලටත් අදාළද? බලවත්ම මායාකාරයෝ වෙන්නේ වැඩියෙන්ම මහන්සි වෙන අයද? ඩම්බර්ඩෝ අනිත් හැමෝටම වඩා බලවත් වුණේ ඔහු අනිත් අයට වඩා මහන්සි වුණ නිසාද? එහෙම නැත්නම් ඔහුගේ උපතින්ම ලැබුණු අසාමාන්‍ය මායා බලය නිසාද? ඒ වගේම විශේෂ හැකියාවක් නැතුව ඉපදුණු මායාකාරයෙක්ට හෝ මායාකාරියෙක්ට ලෝකේ බලවත්ම කෙනා වෙන්න උත්සාහ කරන්න පුළුවන්ද? ඉතින් මේ ගැන කතා කරන්න නම් අපිට ගුණාංග කීපයක් ගැන කතා කරන්න වෙනවා. ඉතින් අපි මේ ගුණාංග ගැන එකින් එකට බලමු. මුලින්ම බලමු බුද්ධිය ගැන. ඩම්බර්ඩෝ ගැන හිතනකොට අපට මතක් වෙන්නේ ඔහුගේ මායා බලය විතරක් නෙවෙයි. ඔහු අතිශය ප්‍රඥාවන්තයි. ඉතාමත් සැලසුම් සහගතව වැඩ කරන කෙනෙක්. ඒ වගේම හැම දෙයකටම වඩා ඔහු අසාමාන්‍ය බුද්ධියක් තිබුණු පුද්ගලයෙක්. මනුෂ්‍ය ඉතිහාසයේ පුරාම බුද්ධිමත් මිනිස්සු ඕන තරම් හිටියා. හැබැයි ඒ අතරින් ඉතාමත් සුළු පිරිසක් විතරයි ලෝකයේ ගමන් මඟම වෙනස් කරන්න තරම් බලපෑමක් කළේ. අයින්ස්ටයින් වගේ අය, ඩාවින්සි වගේ අය තමන්ගේ අදහස් සහ සොයාගැනීම් වලින් ලෝකයම වෙනස් විදිහට හිතන්න මිනිස්සුන්ට ඉගෙනුවා. මගේ අදහස නම් ඩම්බර්ඩෝ කියන්නේත් මායා ලෝකයේ ඒ වගේම චරිතයක්. ඩම්බර්ඩෝ බුද්ධිමත් වුණේ ඉස්පෙල් දහස් ගාණක් කටපාඩම් කරගෙන හිටපු නිසා නෙවෙයි. ඔහු අනිත් අයට වඩා වෙනස් විදියට හිතුවා. අනිත් අය අහන්නේ නැති ප්‍රශ්න ඔහු ඇහුවා. මැජික් කියන්නේ අතේ තියෙන මෙවලමක් විතරක් නෙවෙයි. හැඟීම්, අරමුණු සහ දර්ශනයත් එක්ක බැඳුණු බලයක් කියලා ඔහු තේරුම් ගත්තා. සිදුවීම් වෙන්න කලින් ඒව කොහෙද යන්නේ කියලා ඔහුට තේරුණා. ඒ වගේම මිනිස්සුන්ව සහ මැජික් වල සැබෑ ස්වභාවය ගැඹුරින්ම තේරුම් ගන්න ඔහුගේ බුද්ධිය ඔහුට ඉඩ දුන්නා. හැබැයි ඩම්බර්ඩෝ වගේ කෙනෙක් කොච්චර දුර්ලභ වුණත් අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ බුද්ධිය කියන්නේ ඉතිහාසයේ එකම වතාවකට බිහි වුණු දෙයක්ද? එහෙම නැත්නම් මිලියන එකකින් එක්කෙනෙක් වගේ. එහෙම නැත්නම් බිලියන 10කින් එක්කෙනෙක් වගේ දුර්ලභ කෙනෙක්ද? මගේ අදහස නම් දෙවැනි එක තමයි වඩාත් නිවැරදි. ඒ කියන්නේ කවදා හරි තවත් කෙනෙක්ටත් මේ අතින් ඩම්බර්ඩෝට සමාන වෙන්න. නැත්නම් ඔහුවත් ඉක්මවන්න පුළුවන් ඉඩක් තවමත් තියෙනවා. අපි කතා කරන දෙවෙනි හේතුව තමයි වේදනාව සහ කම්පනය. මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි බලවත්ම මායාකාරයෝ සහ මායාකාරියෝ ගොඩ දෙනෙක් තමන්ගේ කුඩා කාලයේදී බරපතල දුක් වේදනා විඳපු අය. ඩම්බර්ඩෝට අම්මා, තාත්තා, නංගි තුන්දෙනාම අහිමි වුණා. ඒත් එක්කම මුළු පවුරේ බර ඔහුගේ කරට වැටුණා. වෝල්ඩමෝට් ගැන බැලුවොත් ඔහු අතෑරපු දරුවෙක්, අනාථයෙක්, ආදරය නැති ක්‍රූර පරිසරයක හැදුණු කෙනෙක්. හැබැයි මේ දුක් වේදනා එයාලව බිඳලා දැම්මේ නැහැ. ඒ වෙනුවට ඒවම එයාලව හැඩගස්සපු ගින්නක් වුණා. ඒ වේදනාවම සාමාන්‍ය මිනිස්සුන්ගේ අසාමාන්‍ය චරිත බිහි කරා. අපිට මේක හැරීගෙනුත් පේනවා. වෝල්ඩමෝට් අමතරව පොඩ්මාලාවේ අමාරුම ළමාකාරයක් ලැබුණ හැරීට කියලා කියන්න පුළුවන්. ඒත් අන්තිමට ඔහු කරපු දේවල් බලන්න.
ඒ නිසා වේදනාව සහ දුක් විඳීම කියන්නේ බලවත් මායාකාරව විතරක් අත්විඳින දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ළමා කාලයේදී අපි කාටත් අපේ ජීවිත පාලනය කරන්න ලොකු හැකියාවක් නැහැ. ඕනම කෙනෙක්ට නරක ඉරණමක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩම්බර්ඩෝගේ බලයට හේතුණු මේ කුඩා කාලයේ දුක් විඳීම ඔහුට විතරක්ම අයිති විශේෂ දෙයක් නෙවෙයි. හරි, අපි අන්තිමට බලමු ජාන ගැන. වාසනාවකට ජේ.කේ. රෝලින් පොත්වලින් පිටතත් මැජික් ගැන ගොඩක් කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ අතරින් වැදගත්ම දෙයක් තමයි මැජික් කියන්නේ ජානමය ලක්ෂණයක්. මේක මගේ අනික් කරුණු තරම් ස්ථීර සාක්ෂි තියෙන අදහසක් නොවුනත් මම ඉදිරිපත් කරන්න කැමති මතයක් තියෙනවා. සමහර විට ඩම්බර්ඩෝ වගේ බලවත් මායාකාරයෝ කියන්නේ මායා බලයේ පරිණාමයේ ඉහළම අවධිය නියෝජනය කරන අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුගේ ශරීරයත් මනසත් සාමාන්‍ය මායාකාරයෙක්ට වඩා මැජික් එක්ක ස්වාභාවිකම හොඳින් සම්බන්ධ වෙලා තිබුණා කියලා කියන්න පුළුවන්. අවට තියෙන මායා ශක්තිය තවත් කාර්යක්ෂමව දැනගෙන ඒක භාවිතා කරන්න ඔහුට හැකියාව තිබුණ වෙන්න පුළුවන්. ඒ වගේ දුර්ලභ ජානවාසයක් තිබුණු නිසාම ඔහුට අනිත් අයට වඩා ලොකු ඉදිරිවාසයක් තිබුණා කියන එක බැහැර කරන්න බෑ. හිතන්න ලකුණු 100ක තරඟයක් තියෙනවා කියලා. අනිත් හැමෝම පටන් ගන්න බිඳුවේ ඉදලා. හැබැයි ඩම්බර්ඩෝ පටන් ගන්න 10කින්. එහෙම නැත්නම් 20කින් වෙන්නත් පුළුවන්. කුඩා කාලේ ඉඳලම ඩම්බර්ඩෝ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන මට්ටමට වඩා ගොඩක් ඉහළ මැජික් පෙන්වන්න පටන් අරගෙන තිබුණා. ඒ වෙලාවේ ඔහුට නිසි මායා අධ්‍යාපනයක් ලැබිලා තිබුණේ නැහැ. හොග්වාර්ට්ස් වල ඉගෙන ගන්න කාලෙත් ඒ දක්ෂකම හොඳටම පැහැදිලි වුණා. විසාඩින් එක්සැමිනේෂන්ස් ඔතොරිටි එකේ ප්‍රධානියා වුණු ග්‍රිසෙල්ඩා මාර්ෂ්බැන්ක්ස් පවා කියලා තිබුණා ඩම්බර්ඩෝ කරපු මැජික් වගේ දෙයක් තමන් මීට කලින් කවදාවත් දැකලා නැහැ කියලා. You may not like him, Minister, but you can't deny Dumbledore's got style. ඒ නිසා සමහර විට තියෙන ඉහළම මට්ටමේ මැජික් කරන්න පුළුවන් වෙන්නේත් මේ වගේ විශේෂ ජානමය වාසයක් තිබුණොත් විතරයි කියලා හිතන්න පුළුවන්. හැබැයි ඔහුගේ බුද්ධිය ගැන කියපු දේ වගේම ඩම්බර්ඩෝ කියන්නේ මේ වගේ හැකියාවක් තිබුණු එකම පුද්ගලයා කියලා හිතන්න අමාරුයි. ඔහු සාමාන්‍ය මායාකාරයෙක්ට වඩා ජානමය අතින් ඉදිරියෙන් හිටියා වෙන්න පුළුවන්. ඒත් කවදා හරි ඔහුටත් වඩා දියුණු ජානමය හැකියාවක් තියෙන කෙනෙක් බිහි වෙන්න බෑ කියලා කියන්න බෑ. අපි බලන්න ඕන අන්තිම වැදගත් කාරණාව තමයි කාලය. ඩම්බර්ඩෝ කියන්නේ එක රැයකින් ඒතනට ආපු කෙනෙක් නෙවෙයි. ඔහුගේ ප්‍රඥාව, මායා හැකියාව ගොඩනැගුණේ අවුරුදු ගාණක් තිස්සේ එකතු කරගත්ත දැනුම, අත්දැකීම්, අසාර්ථක වීම සහ ඒ හැමදේම ඉගෙන ගනිමින් තමන්ව දියුණු කරගත්ත නිසා. ඔහු පුරාණ මැජික් ගැන හැදෑරුවා. නිකොලස් ෆ්ලැමෙල් වගේ දක්ෂ පුද්ගලයන්ගෙන් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ඩම්බර්ඩෝ කියන්නේ තමන් ගැනත් නිතරම ප්‍රශ්න කරපු කෙනෙක්. අවසානයේදී අවුරුදු 100කටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙලා ඒ හැම අවුරුද්දක්ම ප්‍රයෝජනයට ගත්තා. ඔහු මුල් කාලයේ තිබුණු දක්ෂතාවය විතරක් අල්ලගෙන හිටියේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද තමන්ව දියුණු කරගත්තා. අනිත් අය එක තැනක නතර වෙද්දි ඩම්බර්ඩෝ දිගටම ඉහළ නැග්ගා. තමන්ගේ දැක්මත් අවබෝධයත් හැමදාම පුළුල් කරගත්තා. මේක හරිම වැදගත් කරුණක්. මායාලෝකයේ දිගු ආයු කාලයක් කියන්නේ වැඩිපුර ජීවත් වෙන එක විතරක් නෙවෙයි. ඒ කියන්නේ වැඩිපුර ඉගෙන ගන්න, හිතන්න, අත්දැකීම් එකතු කරගන්න සහ තමන්ගේ හැකියාවන් පරිපූර්ණ කරගන්න වැඩිපුර කාලයක් ලැබෙනවා කියන එක. ඒ වගේම නිවැරදි මානසිකත්වයේ තිබුණොත් ඕනම මායාකාරයෙකුට හෝ මායාකාරියකට ටිකෙන් ටික තමන්ගේ හැකියාව දියුණු කරගෙන ඩම්බර්ඩෝ එක්ක තිබුණු පරතරය අඩු කරගන්න පුළුවන්. ඇත්ත ඩම්බර්ඩෝට ඔහුගේ වයස ලොකු වාසියක් වුණා. හැබැයි මූලික වශයෙන් බැලුවොත් කාලය කියන්නේ හැමෝටම ලැබෙන සම්පතක්. මගේ අදහස නම් මායා බලය තීරණය කරන ප්‍රධාන කුළුණු 4ක් තියෙනවා. බුද්ධිය, ඥාන, ජීවිත අත්දැකීම් සහ කාලය. මේ හැම අතින්ම ඩම්බර්ඩෝ ඉතාමත් විශේෂ තැනක හිටියා. අසාමාන්‍ය බුද්ධියක්, දුර්ලභ ඥානමය හැකියාවක්, ජීවිතයම වෙනස් කරපු පුද්ගලික වේදනා. ඒ වගේම සියවසක් පුරා තමන්වම දියුණු කරගන්න ලැබුණු කාලය. මේ හැමදේම එකට එකතු වුණු නිසා තමයි ඔහු ඒ තරම් අසමසම චරිතයක් බවට පත් වුණේ. ඒ හැමදේම එකට බැලුවම ඩම්බර්ඩෝ බලවත්ම මායාකාරය බවට පත්වෙච්ච එක පුදුමයක් නෙවෙයි. හැබැයි මෙතනින් අපිට තේරුම් ගන්න ඕන වැදගත් දේ තමයි මේ කුරුණු 4න් එකක්වත් ඩම්බර්ඩෝට විතරක්ම වෙන් වෙච්ච දේවල් නෙවෙයි කියන එක. බුද්ධිය දියුණු කරගන්න පුළුවන්. වේදනාව ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්. කාලය හරියට භාවිතා කරොත් ඒක ලොකුම මිතුරෙක් වෙනවා. ඥානමය වාසිය හැමෝටම නොතිබුණොත් කවුරුන් හෝ තුල ඒ වගේ දුර්ලභ හැකියාවක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඩම්බර්ඩෝ කියන්නේ දුර්ලභ චරිතයක්. හැබැයි කල නොහැකි දෙයක් නෙවෙයි. ඔහු දෙවියෙක්වත් කිසිවෙක්ට ළඟා වෙන්න බැරි පුද්ගලයෙක්වත් නෙවෙයි. තමන්ට ලැබුණු හැම වාසියක්ම උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත්ත මිනිසෙක් විතරයි.
මායාලෝකයේ ශ්‍රේෂ්ඨත්වය තීරණය වෙන්නේ උපතින් ලැබුණු දේවල් වලින් විතරක් නෙවෙයි. තමන්ගේ උපරිම හැකියාව කරා යන්න කෙනෙක් කොච්චර දුර යන්න සූදානම්ද කියන කෙනුත් ඒක තීරණය වෙනවා. ඒ හැමදේම හිතේ තියාගෙන දැන් මම බලන්න කැමති හැරි පොටර් කතාමාලාවේ චරිත අතරින් ඩම්බර්ඩෝ වගේ බල මට්ටමකට ළඟා වෙන්න වැඩිම හැකියාවක් තිබුණේ කාටද කියලා. ඉතින් ඒ ගැන කතා කරද්දි මුලින්ම කතා කරන්න ඕන හැමෝගෙම හිතට මුලින්ම එන නම ගැන. ඒ තමයි ලෝඩ් වෝල්ඩමෝට්. ගොඩක් අය කියනවා වෝල්ඩමෝට් දැනටමත් ඩම්බර්ඩෝට සමාන මට්ටමේ හිටියා කියලා. හැබැයි මගේ පෞද්ගලික අදහස නම් ඔහු ඒ අවසාන සීමාවට ළඟා වුණේ නැහැ. වෝල්ඩමෝට් කියන නම ඇහුණත් බොහෝ මායාකාරයෝ බයෙන් වෙවුලන තරම් ඔහු භයානක චරිතයක්. හැබැයි ඒ තරම් බිය ඇති කරපු වෝල්ඩමෝට්ම ඩම්බර්ඩෝට බය වුණා කියන එක හරිම සිත් ඇද ගන්නා සුළු කාරණාවක්. It was foolish of you to come here tonight, Tom. ඒ වගේම වෝල්ඩමෝට් කියන්නේ අතිශය උඩඟු කෙනෙක්. එහෙම කෙනෙක් Tamanට ඩම්බර්ඩෝ ගැන බයක් තියනවා කියලා තමන්ම පිළිගත්තන ඒකෙන් මට හිතෙන්නේ ඔහුගේ හිතේ ගැඹුරින්ම ඩම්බර්ඩෝ Tamanට වඩා උසස් මායාකාරයෙක් කියලා ඔහුත් දැනගෙන හිටියා කියන එක. අපි කලින් කතා කරපු බලයේ කුළුණු හතර ගැන බැලුවොත් නූතන මායාලෝකයේ ඩම්බර්ඩෝට වඩා සමීප ඒ හැමදේම තිබුණේ වෝල්ඩමෝට්ට කියලා කියන්න පුළුවන්. බුද්ධිය ගැන කතා කරොත් හොග්වාස් ඉතිහාසයේ බිහි වුණු දක්ෂතම සිසුන්ගෙන් කෙනෙක් තමයි වෝල්ඩමෝට්. හැබැයි ඔහු පාඩම් වලට දක්ෂ කෙනෙක් විතරක් නෙවෙයි. නව අදහස් තියෙන කෙනෙක්. අතිශය කුතුහලයෙන් පිරුණු කෙනෙක්. මැජික් වල සීමාව කොච්චර දුරට තල්ලු කරන්න පුළුවන්ද කියලා හැමදාම අත්හදා බලපු කෙනෙක්. අනිත් අය අහන්න බය වෙච්ච ප්‍රශ්න ඔහු අහනවා. අනිත් අය අත නොගහපු මැජික් ඔහු අධ්‍යයනය කරා. තමන්ගේම ස්පෙල් නිර්මාණය කරා. අමතක වෙලා තිබුණු පුරාණ මායා දැනුම හොයාගත්තා. මැජික් තේරුම් ගත්ත විතරක් නෙවෙයි. තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ඒක වෙනස් කරා. ජානමය අතුනුත් ඔහු සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොකද ඔහු හොග්වාස් නිර්මාතෘවරුන්ගෙන් කෙනෙක් වෙච්ච සලසා ශ්‍රීදරෙන්ගේ ඍජු පෙළපතින් පැවතාපු කෙනෙක්. ජීවිත අත්දැකීම් ගැන කතා කරොත් හැරි පොටර් කතාමාලාවේ අමාරුම ළමා කාලයක් තිබුණ වෝල්ඩමෝට් කියලා කියන්න පුළුවන්. ඉපදිච්ච දවසේම අනාථ වෙච්ච ටොම් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉතාමත් දුෂ්කර කාලයක වෝල්ස් ඕපනේජ් එකේ හැදුනා. ඒ කාලේ අනාථ නිවාස පද්ධතිය හොඳින් සංවර්ධනය වෙලා තිබුණේ නැහැ. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අධික ලෙස ළමයි පිරී තිබීම, මන්ද පෝෂණය, රෝග සහ නොසලකා හැරීම මේ හැමදේම සාමාන්‍ය තත්ත්වයක් වෙලා තිබුණා. ඒ මදිවට ටොම්ට අවුරුදු 5ක් වෙද්දී ග්‍රේට් ડિප්‍රෙෂන් එක පවා එනවා. ඒ නිසා ඔහුගේ ළමා කාලයේ හැරි පොටර් කතාමාලාවේ ඕනම චරිතයකට වඩා දුෂ්කරම එකක් බවට පත් වුණා. අන්තිමට තියෙන්නේ කාලය. අනිත් හැමදේටම වඩා වෝල්ඩමෝට් ආස කරේ කාලය ජය ගන්න. ඔහු බය වුණේ මරණයට. මරණය කියන්නේ ජීවිතයේ සාමාන්‍ය අවසානයක් කියලා ඔහු දැක්කේ නැහැ. ඒක තමයි ලොකුම පරාජය කියලා ඔහු විශ්වාස කරා. ඒ නිසාම තමන්ගේ ආත්මය හෝක්‍රොක්ස් වලට කඩලා අමරණීයත්වය ලබා ගන්න උත්සාහ කරා. හැබැයි ඔහු දීර්ඝ කරේ තමන්ගේ ජීවිතය විතරයි. තමන්ගේ වර්ධනය නෙවෙයි. ඩම්බර්ඩෝ වගේ අවුරුදු ගාණක් ජීවත් වෙලා ඒ කාලය පාවිච්චි කරමින් තමන්ගේ අවබෝධයත් මනුෂ්‍යත්වයත් මැජික් ගැන දැනුමත් ගැඹුරු කරගත්තේ නැහැ. කාලය පාලනය කරන්න හදද්දි ඒ කාලය හරියට භාවිතා කරන්න ඔහු අසමත් වුණා. අවසානයේ වෝල්ඩමෝට් මේ යද්දි වයස අවුරුදු 71යි. ඒක තරුණ වයසක් නෙවෙයි. හැබැයි මායාකාරයෙක්ගේ ආයු කාලයත් එක්ක බලද්දි වෝල්ඩමෝට් ගොඩක් වයසයි කියලා කියන්නත් බෑ. මේ කුළුණු හතරම එකට බැලුවම පැහැදිලි වෙනවා වෝල්ඩමෝට්ට ඩම්බර්ඩෝට සමාන වෙන්න. නැත්තම් ඔහුවත් ඉක්මවා යන්න අවශ්‍ය හැකියාව තිබුණා කියලා. හැබැයි ඔහු අසාර්ථක වුණේ ඒ හැකියාවන් නැති නිසා නෙවෙයි. තමන්ට ලැබුණු දේවල් භාවිතා කරපු විදිහ නිසා. තමන්ගේ උඩඟුකම නිසා ජීවත් වෙන්න තිබුණු කාලයත් ඔහුට අහිමි වුණා. ඒ වගේම ප්‍රඥාව සහ පුළුල් දැක්ම වර්ධනය කරගන්නව වෙනුවට අමරණීයත්වය ගැනම උමතුවෙන් හිටපු නිසා තමන්ගේ වර්ධනය ඔහුම නතර කරගත්තා. ඊළඟට අපි කතා කරන්නේ සෙවරස් ස්නේප් ගැන. ඩම්බර්ඩෝගේ බල මට්ටමට ළඟා වෙන්න පුළුවන් චරිතයක් ගැන හිතනකොට ගොඩක් අයට මුලින්ම ස්නේප් මතක් වෙන්නේ නැහැ. හැබැයි මගේ අදහස නම් ඔහුව මේ ලයිස්තුවෙන් අයින් කරන්න කිසිම හේතුවක් නැහැ. පිටින් බලද්දි ඩම්බර්ඩෝ හෝ වෝල්ඩමෝට් වගේ අතිවිශාල බලයක් පෙන්නපු කෙනෙක් නෙවෙයි ස්නේප් කියන්නේ. ඒත් ඇත්තටම ඔහුට තිබුණු මැජික් ගැන ගැඹුරු අවබෝධය, සංකීර්ණ පෞරුෂය සහ උපතින්ම තිබුණු අසාමාන්‍ය දක්ෂතාවය ගොඩක් අය නොදකින දේවල්. මුලින්ම බුද්ධිය ගැන කතා කරොත් ස්නේප් අතිශයම බුද්ධිමත් කෙනෙක් කියන එකට විරුද්ධ වෙන්න අමාරුයි. ඔහු පාඩම් වලින් දක්ෂ වුණා විතරක් නෙවෙයි. ඔහුව ඇත්තරම වෙනස් කරේ ඔහුගේ නිර්මාණශීලීත්වය. තමන්ගේම ස්පෙල් නිර්මාණය කරා. පෝෂන්ස් තවත් හොඳින් කරා. තමන්ගේ පෙළපොත්වල තිබුණු උපදෙස් පවා නිවැරදි කරලා නැවත ලිව්වා. ඔහුගේ මනස තියුණු එකක් විතරක් නෙවෙයි.
අලුත් දේවල් බිහි කරන මනසක්. ඩම්බර්ඩෝ සහ වෝල්ඩමෝට් වගේම ස්නේප් කලේ මැජික් ගැන ඉගෙන ගන්නක විතරක් නෙවෙයි. ඒක වෙනස් කරපු එක. ස්නේප් කියන්නේ තමන්ටම කියලා ස්පෙල් 7ක් නිර්මාණය කරපු මායාකාරයෙක්. ජාන ගැන කතා කරොත් ස්නේප්ට ප්‍රසිද්ධ හෝ බලවත් පෙළපතක් තිබුණේ නැහැ. ඔහු හාෆ් බ්ලඩ් කෙනෙක්. අම්මා මායාකාරියක්. තාත්තා මගල් කෙනෙක්. හැබැයි මායා බලය කියන්නේ රුධිර පිරිසිදුකමෙන් තීරණය වෙන දෙයක් නෙවෙයි. හාෆ් බ්ලඩ්ද, පියෝ බ්ලඩ්ද, මගල් බෝන්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඔහුගේ පෞල් පෙළපතේ අසාමාන්‍ය මායා හැකියාව තිබුණු අය හිටියද කියන එක. අපි දන්න විදිහට නම් ස්නේප්ගේ පෙළපතෙන් ඔහුට විශේෂ ඥානමය වාසියක් ලැබුණ බවට කිසිම සාක්ෂියක් නැහැ. ජීවිත අත්දැකීම් පැත්තට හැරුණොත් ස්නේප්ගේ කතාවම වේදනාවෙන් පිරලා තියෙන එකක්. කුඩා කාලේ ඉඳන්ම ඔහුට හිංසනයට කොන්කිරීමට සහ හදවත කැඩෙන අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔහු හැදුනේ රණ්ඩු, ගැටුම් සහ නොසලකා හැරීම් පිරිච්ච ගෙදරක. ඔහුගේ ජීවිතයේ තිබුණු එකම ආලෝකය ලිලි එවන්ස්. හැබැයි ඇයත් ඔහුගෙන් ඈත් වුණා. අන්තිමට ඇයව සදාටම අහිමි වීම තමයි ස්නේප්ගේ මුළු ජීවිතයම වෙනස් කරපු ලොකුම ඛේදවාචකය වුණේ. අන්තිමට තියෙන්නේ කාලය. මේ හතරෙන් ස්නේප්ට ඇත්තටම අඩු වුණේ කාලය විතරයි කියලා මට හිතෙනවා. ස්නේප් මේ යද්දි ඔහුට වයස අවුරුදු 38යි. මගේ අදහස නම් ඔහුගේ ලොකුම අවාසනාව වුණෙත් ඒක. මේ ගැන සමහරු මට එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ස්නේප්ට තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න ලැබුණා නම් යුද්ධයේ බරත් හැංගිලා ජීවත් වෙන්න සිද්ධ වුණු ජීවිතයක් නැතුව නිදහසේ මැජික් ගැන ගවේෂණය කරන්න අවස්ථාවක් ලැබුණා නම් ඔහු නූතන මායාලෝකයේ බලවත්ම මායාකාරයෙක් බවට පත් වෙන්න තිබුණා. ඇත්තටම ස්නේප් කියන්නේ සම්පූර්ණයෙන්ම පිපෙන්න කලින් අතර වෙච්ච ශ්‍රේෂ්ඨත්වයක්. ස්නේප්ට බුද්ධියක් තිබුණා, විනයක් තිබුණා, වේදනාව ලැබුණා. ඒ වගේම අසාමාන්‍ය මායා දක්ෂතාවයක් තිබුණා. අඩු වුණු එකම දේ කාලය. ඒ වගේම ප්‍රමාද වෙන්න කලින් ඔහුගේ හැකියාව ගැන ඇත්තටම විශ්වාස කරපු ගුරුවරයෙක් ලැබුණා නම් සමහර විට ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. අනිත් අතර සමහර විට ස්නේප් කිසිම දවසක ඩම්බර්ඩෝගේ මට්ටමට ළඟා වෙන්න බැරි කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද ඔහුගේ ඥානමය සීමාව ඔහුගේ ලොකුම දුර්වලතාවය වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඔහුගේ ජීවිතේ ඉතිරි කොටස කොහොම ගලාගෙන යන්න තිබුණද කියලා අපි කවදාවත් දන්නේ නැහැ. ඒ නිසා ඔහුට ඇත්තටම මොනතරම් බලවත් මායාකාරයෙක් වෙන්න තිබුණද කියන ප්‍රශ්නයට ස්ථිර උත්තරයක් දෙන්න බෑ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් අනුව ඇල්බස් ඩම්බර්ඩෝ වගේ බල මට්ටමකට ළඟා වෙන්න නැත්නම් ඔහුවත් අභියෝග කරන්න හැකියාව තිබුණු චරිතය කවුද? ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ අලුත්ම channel එක පැත්තට ගිහිල්ලා බලන්නත් අමතක කරන්න එපා. මගේ අලුත්ම channel එක තමයි The Unknown Files. මම link එක description එකේ දාලා තියන්න. ඒ වගේම ඔයාලා Harry Potter සම්බන්ධ දේවල් දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම SL Mind Up subscribe කරලා notification on කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකම් Mischief Managed.